ඒක නරකයි මෝඩයි හරි. දැන් ඔයා හිතයි මම මේ අතර ඉන්න සිවුරු තියෙනවනේ. ඔය කො මන්දිනවට වඩා මේ සිවුරු වටින සිවුරක්. ලක්ෂ ගාණක් වෙනවා. මං හිතුවා ලක්ෂ ගාණක් වටනවා වටිනවා. ඔය රෙදි. ඒ මං හැබැයි මොකයි කරන්න බෑ. ඔව් මේ ලක්ෂ ගාණක සිවුරකින් වහලා තියෙන්නේ කෝටි ගාණක දර්ශනයක්. අන්න එතන ප්‍රශ්නේ තියෙන්නේ. පැහැදිලිද? ලක්ෂ ගාණක සිවුරකින් කෝටි ගාණක දර්ශනයක් වහලා තියෙනවා. දැන් මම අහන්නේ ඒ සිවුරු ඇඳලා ඒ බණ කියලා හඬ දාලා Facebook දාන අයගේ දර්ශනය මොකද්ද? අනේ මන් දන්නේ නැහැ බා සමන්ත බඩ. ලක්ෂ ගානක සිවුරකින් කෝටි ගානක දර්ශනයක් වහලලු. කාටද බං ඔය බණ කියන්නේ කාටද ඔය කියන්නේ? පිස්සුද උඹලට? ලක්ෂ ගානක සිවුරකින් කෝටි ගානක දර්ශනයක් වහ මරු දර්ශනේ නේ. අර අහිංසක මිනිස්සුන්ට මේ අවතැන් වෙච්ච මිනිස්සුන්ට කන්න මොනවාරි කන්න බොන්න අවශ්‍ය බඩු ටික ගන්න රජයට කීයක් හරි දානකොට ඒක දාන්න එපා කියන එක මරු දර්ශනේ. ඒක දාන්න එපා තමන්ට දාන්නලු. මාර දර්ශනේ නේ. ඔව් දර්ශන දාලා තමයි අල්ලලා තියෙන්නේ වටේ පිටේ ඔය පිටරටවල වල ඉන්න මිනිස්සුන්ව පවා. ගලෝ බිස්නස් එක කරගෙන යන්න දිගට. මාර දර්ශනේ ඔයාගේ තියෙන්නේ අප්පා වැඩක් නැහැ කතා කරලා. මගේ මේකත් වටිනවා ලක්ෂ ගාණක්. අපිත් මේ දර්ශන තමයි වහලා තියෙන්නේ මේ වලි. කෝටි ගානක දර්ශන තමයි අපිත් වහලා තියෙන්නේ දැන් ඔය කියන විදියට. ඔයිට වැඩි වටිනවා එහෙම වුණොත් අපේ දර්ශනේ. මිනිස්සුන්ව අන්දනවා කියන එකේ සීමාවක් තියෙනවා මනුස්සයින්ට බොරු කියන එකේ. ඕව කරන්න එපා යකෝ. බොරුව සමාජගත කර බිස්නස් එකක් නෙවෙයි කරන්නේ. අනිත් මිනිසුන්ගේ දර්ශනය මොකද්ද කියලා නම් මරු දර්ශනයක් තියාගෙන ඉන්න මිනිස්සයා. එක වෙලාවට රහත් වෙලා කියනවා එක වෙලාවට මේ රහත් වෙලා ගිහිල්ලා ඉවරලා මේ කාල්ටන් වලින් බහිනවා. රාජපක්ෂ දර්ශනය වෙන්නේ. අනේ මන් දන්නේ නැහැ උඹලට අහුවෙලා ඉන්න ඔය මිනිස්සුත් හරි මෝඩයි. මේවා ඔය ඔහෙලට මේ කියන්නේ ඔය වගේ මේ යක්කු ඔය වගේ මේ පිංගුතුර රජ කරන්නේ අපරාධකාරයෝ මේ අපේ රටේ මෝඩ මිනිස්සු ඉඳලා. දැන්වත් හැදෙන්න වෙලාව ඇවිල්ලා දැන්. ඔය රට විනාශ කරේ ඔය යක්කු. උන්ට පොඩි මිනිස්සු ගැන කිසිම හැඟීමක් දැනීමක් නැහැ. අමුතු පැලැන්තියක උන් ඉන්නේ. විකාර දොඩ මිනිස්සුන්ගේ මනස විකෘති කර ඔලු කකා. උන් සැපට ඉන්නවා. තනියම හැදියලා හැදෙන්න ඕන එකේ. ඔයගේ පිස්සු පිහට්ට කාඩ් ගියාම උඹලට පිස්සු හැදෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. අනේ මන්ද අපිට තේරෙන්නේ නැහැ. ලක්ෂ ගානක රෙද්දකින් කෝටි ගානක මේ දර්ශනයක් මරු දර්ශනේ. අහිංසක මිනිහෙකුට මේ කන්න බොන්න ටිකක් දෙන්න හදනකොට රජයට සපෝට් එකක් දෙනකොට ඒක දෙන්න එපා කියනවා. මරු දර්ශනේ. හොඳයි ඔහොම කරා යන්නකෝ.